කොහොමද යාළුවනේ? ඉතින් ඔන්න අද ඔයාලට අලුත් වීඩියෝ එකක් ගෙන ආවා. අපි ගියා පෙත්තකන්ද පන්සල බලන්න. මේක පිහිටලා තියෙන්නේ වැත්තෑ පෙත්තකන්දේ. ඉතින් මේ ඔයාලට ලස්සන පරිසරයක් පේන්නේ. ඉතින් මේ අපි ආවේ විහාරය ගාවට. ඉතින් විහාරස්ථානය වහලා තින්නේ. විහාරේ වහලා තින්නේ. අපි ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගත් විදිහට උදේ සහ හවස තේවාව කරන විට පමණයි විහාරගේ විවෘත කරන්නේ. ඉතින් මේ ඔයාලට පේන්නේ මේ කන්ද උඩම මේක තියෙන්නේ. මේ විහාරස්ථානයේ තියෙන කන්දේ උඩම. ඉතින් වටේ අවල පරිසරය ගොඩක් ලස්සනට පේනවා නිස්කලංකයි. ඉතින් මේ ඔයාලට පේන්නේ රහතන් වහන්සේලාගේ පිළිම නෙලා ඇති ආකාරය. ඉතින් ගොඩාක් ලස්සනයි. මේ මැද්දෙන් ගල උඩින් ගමන් කරන්න පුළුවන් වෙන විදිහට පඩිපෙළකුත් හදලා තියෙනවා. ඉතින් ගොඩාක් ලස්සනයි. ඉතින් මේ ගස් එහෙම තියලා ගොඩාක් ස්වභාවිකව මේක හදලා තිනවා. ඉතින් ඔයාලත් බලන්න වීඩියෝ එක බලලා ලස්සනයි නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් ගොඩාක් ලස්සන පරිසරයක් මේක. මතුක මගලවත්ත පාරේ කොන්ක්‍රීට් වැඩවල ඉස්සරහින් තියෙනවා පෙත්තකන්ද පාර. ඒ පාරෙන් තමයි යන්න ඕන. ටිකක් දුර යන්න ඕන. ඔයාලට පයින් යන්නත් පුළුවන්. පයින් යන එකක් ගොඩක් විනෝද ජනක ගමනක්. ඉතින් මේ තියෙන්නේ ඒ අලංකාර පරිසරය. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා එන්න ඇවිල්ලා මෙම විහාරස්ථානය දැක බලාගෙන වැඳ පුදාගෙන යන්න. ඒ වගේම මේ රමණීය පරිසරයේ තිබෙන සුන්දරත්වය ඔයාලත් විඳින්න. ඒ වගේම මම ඔයාලට මේ දාලා තිනවා ඡායාරූප වගේක් අපි මේ විහාරස්ථානය බලන්න ආවට පස්සේ ගත්ත ඡායාරූප වගේක්. එහෙනම් අපේ වීඩියෝ එක යාළුවනේ අදට ඉවරයි. අපේ channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා bell button එකත් ඔබාගෙන යන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.